හරි අපි දැන් යන්නේ තුන්වෙනි PDF එකට part 3 එකේ තියෙන්නේ මම කවර් කරන්න ඕන tools ටික වෙනම දාගත්ත notepad එකකට මම වයිශාකේ skip කරනවා වයිශාකේ හැමෝම දන්නවනේ නේද මේ packet tag capture කරන්න කොහොමද කියලා මම කෙලින්ම network miner එකෙන් පටන් ගන්නවා මේ network miner tool එක මේක use කරන්න පුළුවන් වයිශාකයෙන් capture කරපු packet tag analyze කරන්න දැන් කවුරු හරි කරන්න පුළුවන් ඇයි අපි වයිශාකයෙන් capture කරලා network miner එක analyze කරන්නේ වයිශාකයෙන්ම පුළුවන් නේද network miner එකේ analyze කරන්න හරි ලේසි. ඒ කියන්නේ මේක වෙනම මේ tabs වලට බෙදලා තියෙනවා. host file images message credential session එහෙම බෙදලා තියෙනවා. ඔයගොල්ලෝ තේරෙයි මම දැන් මෙතනට කලින් capture කරපු packet එකක් දාන්න. එතකොට මෙතන සර් දීලා තියෙනවා evidence file හතරක්. කැමති එක use කරන්න. මම one එක use කරනවා මුලින්. ඊට පස්සේ මෙතන පෙන්නනවා host පෙන්නනවා file පෙන්නනවා plus images movement message credentials එකක් පෙන්නනවා sticky cookie session දහම පෙන්නනවා දැන් අර file එක doc file එකක් තියෙනවා අපි බලමු open වෙනවද කියලා open වෙන්න ඕනේ recipe for disaster පෙන්නනවා file එක network එකේ send කරමු දෙවෙනි එකක් දාලා බලමු ඕන ඒත් ඒ වගේමයි තව file ටිකක් තියෙනවා ඊට පස්සේ message තියෙනවා credential මේක නම් credential වලට username password තියෙනවා username එක password එක ඔය වගේ ඔයගොල්ලන්ට පුළුවන් මේ එතන ඉතින් තමන් කැමති නම් තමන් capture කරලා file එකක් වයිස් එකකින් ඒක උනත් දාලා බලන්න පුළුවන් කොහොමද කියලා දැන් ඔය එකත් ඒ වගේ 3D දාලා බලමු 3D images වගේ එකක් තියෙනවා මේ open කරලා බලන්න පුළුවන් ඕන හරි network miner එක කොහොමද එන්නේ ඊට පස්සේ අපිට තියෙන්නේ Windows file analyzer එක Windows file analyzer එක අපි මේක use කරන්න කලින් අපිට දීලා තියෙනවා මේ forensic image එකක් අපි මේක මුලින්ම මේක open කරගෙන ඉමු මේකෙන් extract කරලා තමයි Windows file analyzer එකට දාන්න වෙන්නේ අපි ඒකට මුලින්ම static image එක open කරගමු මේකට add කරගන්න forensic image එක මෙතන කලින් වගේම image file කියන එක තෝරන්න ඊට පස්සේ next දුන්නා එතනින් තෝරන්න ඕනේ image file එක මේ තේරුවා ඊට පස්සේ finish මෙතන ඊට පස්සේ ඔයගොල්ලෝ පෙන්නවා evidence tree කියලා image එක import කරමු අපි බලමු මුලින්ම recycle bin එකට ගියා එතන ගිහලා මේ ටික බලමු recycle bin එක analyze කරලා මේක export කරගන්න ඔයගොල්ලෝ මොකක් හරි file එකකට මම උදේ desktop එකේ දාගන්න new folder එකක් හදලා මෙතන අපි ගමු exam කියලා හරි දැන් මෙතනට ඔයගොල්ලෝ පේනවා අර ටික extract කරලා දිනවා ඊට පස්සේ open කරගන්න file analyzer tool එකේ ඊට පස්සේ file ගියා අපි මෙතන recycle bin එක analyze කරන්න ඉන්න මෙතන තෝරන්න ඕනේ recycle bin කියන එක open දෙන්න ඊට පස්සේ desktop exam prep මේ info tool කියන මෙන්න මේ file එක තමයි import කරන්න ඕනේ එතකොට ඔයගොල්ලෝ මෙතන පෙන්නනවා deleted file වල information ටික ඕක තමයි Windows file analyzer එක වෙන්නේ ඒ analyze කරලා බලන්න පුළුවන් files එක ඉතින් prefetch එක analyze කරන්න පුළුවන් ඔබ තියෙන්නේ හරි ඊට පස්සේ අපිට තියෙන්නේ regripper අපි ආයෙම FTP image එකට
maybe registry එකේ අපි මුලින්ම යනකො folder එක registry එකට use කරන්නේ මෙතන registry එකේ config එකට යන්න ඕනේ. මෙතන තියෙනවා file sam security software ඔබ තියෙනවා files system මේ ෆයිල් වල තියෙන data දැන් sam එකේ නම් තියෙන්නේ user passwords sam එකේ තියෙන්නේ security එකේ තියෙන්නේ මේ computer එකේ security policies ඊට පස්සේ software එකේ තියෙන software configuration හොයනවා ඊට පස්සේ system එකේ තියෙන ඔය boot එක වගේ එක system configuration තමයි තියෙන්නේ අපි මේ ටික මුලින් export කරගමු select කරලා ඔක්කොම security software system මේ ටිකත් මම exam folder එකටම දාගන්නවා මේක ඇතුලේ අලුත් folder එකක් හදමු regripper කියලා අපි regripper tool එක use කරනවා okay දීලා ඊට පස්සේ මෙතන තව තියෙනවා මේ nt-user.dat එක. ඒ කියන්නේ user information තමයි ඒකේ තියෙන්නේ අපි ඒකට තියෙන document වල අපි ඕන user ඕන බලුවොත් ඒකේ තියෙනවා මේ හැම එකටම තියෙනවා nt-user.dat එක මේක බලුවොත් තියෙනවා administrator default user මේකෙම තියෙනවා අපි ඕන එක export කරගමු එකත් කරපෝඩ එකම දාගමු එතකොට ලේසි ඊට පස්සේ අපි ඕපන් කරගන්නවා ටූල් එක regripper එක මෙතන තෝරන්න ඕන ඔයගොල්ලෝ එක්ස්පෝර්ට් කරගත්ත ෆයිල් එක දැන් මෙතන ඩෙස්ක්ටොප් එකට ගියා මෙතන ගියා අපි regripper එකට ඉඳන් ඊට පස්සේ මෙතන තෝරන මුලින්ම sam ෆයිල් එක තෝරනවා ඊට පස්සේ ඔයගොල්ලෝ sorry sam ෆයිල් එක තෝරනවා ඊට පස්සේ මෙතන දෙන්න ඕනේ output ෆයිල් එකේ නම මම දෙන්නවා sam analysis කියලා ඊට පස්සේ දුන්නා මෙතන එපා red කියන එක බලන්න හරි දැන් ගිහිල්ලා බලුවොත් එතන තියෙනවා sam analysis කියලා text file දෙකක් මේක නම් තියෙන log එකක් වගේ මේකේ තමයි details තියෙන sam එක ගැන user name තියෙනවා create කරපු දවස account type එක එහෙම විස්තර තියෙනවා ඒ වගේ ඔයගොල්ලෝ මේ ඔක්කොම කරලා බලන්න මේ end user security software system මම කරන්න වෙලා යනින්න ඕන අපි තව එකක් කරමු end user එක කරලා බලමු end user ගියා උතන්ට ගියා end user text කියලා ගන්න analysis බස් එරිත් දුන්නම හරි complete එතන බලුවොත් පේනවා අර වගේම කලින් වගේම end user එකේ data පෙන්වනවා හරි ඊට පස්සේ තියෙන HXD tool එක use කරන්නේ file signature එක හොයාගන්න ඒ කියන්නේ දැන් මම කරලා පෙන්නන්නම්කෝ මෙතන අපි මොනවද විදිහට තිබුණේ documents වලට ගියා phone වල my documents business business වල secret file ඒ folder එකේ තමයි තිබුණේ මේ දැන් මේ files වල extension එකක් නැහැ මේක දැන් හිතා ගන්න බෑ මොන file එකක්ද කියලා මේක හැබැයි මෙතන පෙන්නවා ක්ලික් කරාම සමහර files වල නම් photos මේ සමහර files පෙන්වන්නේ අපි export කරගෙන බලමු මේ ටික කොහොමද file signature එක හොයාගන්නේ කියලා ඒ ටිකත් මම අර folder එකටම දාගන්න desktop එකේ example මේකට මම අලුත් folder එකක් හදන්නම් hxd කියලා
ඊට පස්සේ ඔයගොල්ලෝ ඕපන් කරගන්න මේ HXD කියන ටූල් එක මේක ඉන්ස්ටෝල් කරලා තියාගන්න. ඊට පස්සේ ඒක ඕපන් කරගෙන ඔයගොල්ලෝ එක්ස්පෝර්ට් කරපු අර ෆයිල් තියෙනවනේ. ඒ ෆයිල් ඇඩ් කරලා බලන්න ඩෙස්ක්ටොප්. මුලින් ෆයිල් ගන්න එක දාන්න. ඊට පස්සේ බලන්න ඕනේ මේ මුලින්ම තියෙන hex value ටික. මේක නම් තියෙන්නේ ff d8 ff. මේ ටික අපි මේක ඔන්ලයින් උත් පුළුවන් අපි මෙතන ගිහලා සර්ච් කරොත් ෆයිල් signature wikipedia කියලා කනෙක්ෂන් වැඩ නැහැ වගේ. කමන්නේ. ඔයගොල්ලෝ එහෙම සර්ච් කරලා බැලුවොත් ඒත් wikipedia එකේ එනවා. නැත්තම් මම ගාව මේ pdf එකේ තියෙනවා. මේකත් සර්ච් කරලා බලන්න පුළුවන් ඕන. ඒතර පේනවා මේක jpeg ෆයිල් එකක්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මේ ෆයිල් එක අපි වෙනස් කරමු එක්ස්ටෙන්ෂන් එක jpeg විදියට. එතකොට වෙනවා මේක ෆොටෝ එකක් කියලා. ෆොටෝ එක පෙන්වනවා. ඒ වගේ පුළුවන් අනිත් ඒවත් ඔයගොල්ලන්ට කරලා බලන්න. අපි තව එකක් කරලා බලමු ඕන නම් දෙවෙනි එකක් කරලා බලමු. ෆයිල් ගියා ඕපන් දුන්නා. ෆයිල් 2 කරුවා. ඒකේ තියෙන්නේ x value මේක native copy කරලා ගන්න. එතනට ගියා මේකේ සර්ච් කරන්න. ඒක pdf එකක්. එතකොට මේක එක්ස්ටෙන්ෂන් එක චේන්ජ් කරන්න pdf එකේ. ෆයිල් 2 එකේ ඊට පස්සේ ඒක pdf එකක් තමයි. ඔයගොල්ලන්ට තේරුණා ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ අපිට තියෙන image mount කරලා browsing history එකයි Windows prefetch එකයි mail view එකයි image එක අපි මුලින් mount කරමු වගේ හැබැයි ඉඩක් නැහැ hard එකේ බලමු mount ඒක දන්නේ mount කරගන්න මෙතන file වලට යන්න ඊට පස්සේ image mounting යන්න image mounting ගිහිල්ලා මෙතන ඔයගොල්ලෝගේ image එක තෝරන්න මෙතන select කරලා නැත්නම් ඊට පස්සේ ඔයගොල්ලෝගේ available තියෙන drive letter එකක් දෙන්න මම මෙතන next available එක දෙනවා ඊට පස්සේ mount click කරන්න add drive failed කියලා වැටුණා හැබැයි add වෙලක් තියෙනවා බලමු අපි අපිට මුලින්ම මොකක්ද වෙන්නේ browsing history එක බලන්න මෙතනට ගිහිල්ලා browsing history කියන එක තෝරන්න මේක admin විදිහට run කරන්න ඕනේ ඊට පස්සේ මෙතන path එක තෝරන්න ඕනේ ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ image එකේ දැන් මේක නම් දැනටම select වෙලා තියෙන්නේ removable disk root document and setting ඕන ඉතර පෙන්නනවා මේකේ browse කරලා තියෙන host ඕන විසින් ගිහිල්ලා තියෙන host ටික දැන් මෙතන අපි ඕන තෝරපු ඉන්න තමයි ඕන විතරයි පෙන්නන්නේ user profile එකේ විතර අපි බලමු අනිත් එකකුත් select කරන්න පුළුවන් මෙතන ඕන නැතිව
ටයිනි ටිම් වගේ තේරුවොත් තේරෙන්නේ. ඒක වැඩ කරන්නේ. ඔවුන එක තමයි වැඩ කරන්නේ. ඩිපෝටිව්ස් එතකොට මේ එතන ඕන එක තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ Windows ප්‍රීෆෙච් එකේ අපිට පුළුවන් එක්සිකියුටබල් ටික බලා ගන්න. මේකත් ඇඩ්මින් විදිහට ඕපන් කරගන්න. මෙතන ඩිෆෝල්ට් අපිට අපේ අපේ PC එකේ තියෙන process ටික තමයි පෙන්වන්නේ. ඔයගොල්ලෝ ෆයිල් එකේ තෝරනකොට මෙතන ඔප්ෂන් වලට ගිහලා ඇඩ්වාන්ස් ඔප්ෂන් ගිහලා මෙතන තෝරගන්න ඕනේ ඔයගොල්ලෝගේ ඩිස්ක් එකේ තියෙන ඕකේ මෙතන Windows වලට යන්න. මෙතන prefetch තෝරලා ඕකේ දුන්නාම හරි. ඒතර පෙන්වනවා ඒකේ රන් වෙච්ච process executable ටික. ඊට පස්සේ අපිට තියෙන්නේ main view එක. main view එකේ අපිට පුළුවන් email බලන්න. main view එක open කරගත්තා. මෙතන select වෙලා තියෙන දැන් තමයි කවන්න මම මුලින්ම යන්නකෝ. මෙතන remove disk එක ඔයගොල්ලෝ මවුන්ට් කරපු disk එකට ගියා. මෙතන root යන්න ඊට පස්සේ document and setting මත විදිහට ඕනේ. application data Thunderbird profile මේක තමයි. මෙතන ඊට පස්සේ mail and ඊට පස්සේ මෙතන තෝරන්න පුළුවන් ඔයගොල්ලෝ තියෙනවා R5 draft inbox ඊට පස්සේ sent trash කියලා ඔයගොල්ලන්ට කැමතිව තෝරගන්න පුළුවන්. අපි මුලින්ම inbox එක open කරලා බලමු. අර පෙන්නනවා inbox එකට ආපු mails. ඔයගොල්ලෝ open කරලා බලන්න පුළුවන් මේ වගේ. අපිට පුළුවන් අනිත් ඒවාට open කරලා බලන්න. drafts crash බලන්න පුළුවන් open කරලා හැම එකම තියෙන emails ටික. හරි එහෙනම් ඔච්චර තමයි තුන්වෙනි PDF එකකට තියෙන්නේ. මොකක් හරි මට මිස් වුණා නම් ඔයගොල්ලෝ යටි කමෙන්ට් එකක් දාන්න මිස් වුණා කියලා. එහෙනම් හැමෝටම good luck වේවා.